මිනිහෙක්ට තමුන්ගේ වැරදුන අතීතේ මරලා දාන්න පුළුවන්. හැබැයි පුච්චලා අලු කරන්න බෑ. ආදරේ හංගන්න බැරි හින්දම රටම බලන් ඉන්න මේ වෙලාවේ අපි ඔබට ලස්සන පුංචි ඉඩක් දෙන්න හදන්නේ. කවුද කැමති ඔයාගේ ආදරේ ගැන කියන්න? ඔයා හිතන්නේවත් නැති ලස්සන දවසක එයා ඔයාගේ ඉස්සරහට ඇවිත් එයාගේ ලස්සන ඇස් දෙකෙන් මගේ අයියට ලස්සන රහසක් කියයි. යාරා! wow super dream. ඩ්‍රීම් එකක් නෙමෙයි. ඒක දවසක ඇත්තක් වෙනවමයි. ෆෝනේ ගත්ත ෆොටෝස් ටික ඩිලීට් කරනවා. ඔක්කොම ඩිලීට් කරන්න. අයියෝ අප්පච්චි දැන් කාලේ මොබයිල් ෆෝන්ස් වල ඩිලීට් කරපු ෆොටෝස් රිකවර් කරගන්න පුළුවන්. තාත්තා රංජන් ලේව්කේ බණ්ඩා. සර්නේම් එක ඇහෙනකොටම තේරෙනවා කොළඹිටියට පට්ට ගැන්නේන් ෆැමිලියක් කියලා. මේක උඹේ චොයිස් එක නෙමෙයිනේ බං. එක දිගටම පරණ වාහන පැත්තාම මිනිස්සුන්ට ඔයාගේ ලපටි ආසාවල් එනවා බං. මේ නංගිලා ගර්ල්ස් එකේ නේද? ගර්ල්ස්ලාට බොයි ස්කූල් වලට යන්න බෑනේ. අපේ අප්පච්චි කතා නොකර ගියාට මුකුත් හිතන්න එපා. එයා ටිකක් සැරයි. සරයි කිව්වේ කොච්චරක් විතර සරද? තව එකපාරක් කරි මගේ දරුව දිහා බලලා වුණොත් දැන් ඔය ඇති අප්පච්චි. ආයේ ඔය මිනිහා මගේ ඇස් දෙක ඉස්සරහට ආවත් මං හැරිලවත් බලන්නේ. මගේ ළමයාට ඇත්තටම ආදරේ මල. ඔයාට සතුටු වෙන්න තව හේතුවක් තියලා යන්නද? ආදරේ කියන්නේ ආදරේ විතරමයි. අතීතයත් නෙවෙයි, වර්තමානයත් නෙවෙයි, අනාගතයත් නෙවෙයි. මේ මුළු ලෝකෙම මාව තේරුම් නොගත්තට කමන්නේ. මේ හැමදේම මෙහෙම වෙන්නේ ආදරේ නිසා විතරමයි කියලා ඔයාට පුළුවන් නම් තේරුම් ගන්න.